හරි. හැමෝටම සුබ දවසක්. පුතල මේ වීඩියෝ එක විශේෂයෙන්ම කරන්න හිතුවේ මේ වෙද්දි ප්‍රතිඵල ලැබුණු දරුවෝ මම දැක්කා මේ ගොඩක් අය මේ සෝෂල් මීඩියා හරහා තමන්ගේ රිසර්ච් එක. ඒක මේ ප්‍රසිද්ධියට පත් කරලා තිබුණා. සන්තෝසයි තමයි. ඒක කිසිත් මේ ගැටලුවක් නෑ. ඒකේ තර්කයක් නෑ. හොඳම ප්‍රතිඵල ලැබුණු දරුවන්ට සන්තෝසයි. තමන්ගේ දක්ෂතාවය පෙන්නන්න ඕන. හැබැයි දරුවනේ ඔබට මේ අපි අදින් ඔයාට මේ අවවාද කරනවා. මොකක්ද? ඔයාගේ විභාගාංකය ඊට පස්සේ ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය ඒ දෙක පේන්න දාන්න එපා. අර මේක ගැටලුවක් තියෙනවා යම්කිසි අවදානමක් තියෙනවා. ඒ කියන්නේ එහෙම සිද්ධිත් වාර්තා වෙලක් තියෙනවා. හොඳ ප්‍රතිඵලයක් ලැබුණු දරුවෝ අනිවාර්යයෙන් ඔබ විශ්වවිද්‍යාල අයදුම් කරන්න ඕන කරනවනේ. එතකොට ඒ අයදුම් කරද්දි දරුවනේ ඔයාලට ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තමයි ඔන්ලයින් හරහා තමයි මේ මූලික අයදුම් කිරීම සියල්ල ඔයා කරන්න ඕන. ඔන්ලයින් හරහානේ. එතකොට ඒ ඔන්ලයින් හරහා කරද්දී ඔයාට අතිශය වැදගත් කරුණු දෙකක් තමයි මොකක්ද විභාග අංකය ඒ වගේම ඔයාගේ මේ ජාතික හැඳුනුම්පත් අංක. ඒක ඉතාම මේ අපි කිව්වොත් එහෙම ඒක පුද්ගලික එකක්. ඒක ඔබ මේ සෝෂල් මීඩියා හරහා ඒ දේවල් ඔබ යවන්න එපා. හේතුව යම් විදියක අවදානමකට ලක්වීමේ හැකියාවක් තියෙනවා. ඔබගේ විභාගාංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය ඔය ප්‍රතිඵල ලේඛනයේ පේන්න තිබීම. විභාගාංකයයි ජාතික හැඳුනුම්පත් අංකයයි මකා දමලා ඔයාට පුළුවන් සෝෂල් මීඩියා වල ඒක යවන්න. මේ ඒක ඔබට පබ්ලිෂ් කරන්න පුළුවන්. ඉතින් මේ ගැන සැලකිල්ලක් දක්වන්න. මොකද ඕක අතිශය වැදගත් කාරණයක්. සමහර වෙලාවෙදී වෙන කෙනෙක් ඕක භාවිත කරලා ගැටලුවක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ වෙන කෙනෙක්ට ඔබේ විභාගාංකයෙන් යන්න බෑ විශ්වවිද්‍යාලයකට. ඒක නෙමෙයි මේ කියන්නේ. හරිනේ? 아무ත් ඉල්ලුම් කරද්දී විවිධ විෂමතාවලට ලක් වෙන්න ඉඩ තියෙනවා. ඔබ කියන්නේ තව කෙනෙක් ඔබේ විභාගාංකය ඔය කියන තොරතුරු ඇතුළත් කරලා වෙන වැරදි පාඨමාලාවකට ඉල්ලීමක් කරලා මොන හරි තියකොත් එහෙම ඔබට ඒක නිවැරදි කරන්න අතිශය වෙහෙසකට පත් වෙන්න වෙනවා. මට මතකයි වරක විභාග බොමසාරිස් ජනරාල්තුමත් මේ ගැන පැහැදිලි කරන්න. මේ කලින් හිටපු මේ එතකොට හොඳට දරුවෝ දැනගන්න ඕන දෙයක් තමයි ප්‍රතිඵල ලේඛනය ඔබ සෝෂල් මීඩියා හරහා ප්‍රසිද්ධියට පත් කරනවා නම් ඔබේ විභාගාංකය ඔබේ ඊට පස්සේ ජාතික හැඳුනුම්පත් අංකය කරුණා කරලා නොපෙනෙනසේ එක්ක මකලා එහෙම නැත්නම් බ්ලර් කරනවා කියලා අපි කියන්නේ නේ අපැහැදිලි කරලා ඔබට පුළුවන් ඒක ප්‍රසිද්ධියට පත් කරන්න. හරි. එහෙනම් ඕක තමයි දැනුම් දෙන්න ඕන මේ දරුවන්ට. මොකද ගොඩක් අය මේ ගැන දැනුවත් නැහැ. සමහර දරුවෝ දැනුවත්. හරිනේ. සමහර දෙමව්පියෝ දැනුවත් නැහැ. ඒ නිසා ඔබ මේක දකිනවා නම් ඔබේ දරුවට මේක පැහැදිලි කරන්න සහ අපේ ඒ ලෙවල් මේ පාර ප්‍රතිඵල ආපු දරුවෙක් මේක දකිනවනේ ඔබේ යහළුවනුත් දැනුවත් කරන දරුවනේ ඒ දේ නොකරන ලෙසට හරිනේ රයිට් එක නම් හැමෝම පරිස්සමෙන් ඔබ හැම කෙනෙක්ටම අනාගතේ ජය ගන්න නේද තමන් කැමතිම උපාධි පාඨමාලාව සඳහා විශ්වවිද්‍යාලවල ලියාපදිංචි වෙන්න අවස්ථාව හිමි වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් එහෙමනම් අද ඔබව දැනුවත් කරන එකෙන් අපි නතර වෙනවා ඉදිරියේදීත් තව ඉදිරියේදී ඔබට කරන්න තියෙන කටයුතු ගැනත් අපි විටින් විට දැනුවත් කරනවා. හරිනේ? right.